2019 වර්ෂයේදී මට මගේ එක පියයුරක ගෙඩියක් වගේ තේරෙනවා. ඒ වෛද්‍යවරු කියනවා ඕක ගෙඩියක් නෙවෙයි කියලා. මේක 99%ක්ම කැන්සර් එකක්. අපි පරීක්ෂණ ටික කරලා මොකද කියලා බලමු කියලා. ඕම ඉන්නකොට මට අධික කොන්දේ අමාරුවකුයි නොනවතින කැස්සකුයි හට ගන්නවා. මගේ නම චාන්දනී හේමාලි. මගේ ගම හේනගම. මගේ දැන් වයස අවුරුදු 54ක් වෙනවා. දැනට මම මණ්ඩාවල මහාවිද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් සේවය කරනවා. දෙදස් 19 වර්ෂයේදී මට අගෝස්තු මාසයේ මගේ එක පියයුරක ගෙඩියක් වගේ තේරෙනවා. ඒ අවස්ථාවේදී මම ගිහිල්ලා වෛද්‍යවරු 4-5 දෙනෙකුට ඒ පිළිබඳව කියනවා. ඒ කිව්වට ඒ වෛද්‍යවරු කියනවා ඕක ගෙඩියක් නෙවෙයි කියලා. ඒ අවස්ථාවේදී මම නැවත මාස 6ක් විතර කිසිම ප්‍රතිකාරයක් නොලබමින් ඉන්නවා. ඕම ඉන්නකොට මට අධික කොන්දේ අමාරුවකුයි නොනවතින කැස්සකුයි හට ගන්නවා. ඒ අවස්ථාවේදී මම ගිහිල්ලා ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බුනාම එම වෛද්‍යවරයා අනුරුද්ධ තෙවරත් පෙරමු කියලා ඉතාමත්ම හොඳ වෛද්‍යවරයෙක්. එතුමා කියනවා මේක 99%ක්ම කැන්සර් එකක්. අපි පරීක්ෂණ ටික කරලා මොකද කියලා බලමු කියලා. ඒ අවස්ථාවේදී පරීක්ෂණ ටික කළාම දැනගන්නවා මගේ පියයුරේ පිළිකාවක් තියෙනවා කියලා. ඒ අවස්ථාවේදී එම වෛද්‍යවරයා ගාලි කරාපිටියේ රෝහලේදී දින 4ක් වගේ සුළු කාලයක් තුලදී මගේ ශල්‍ය කර්මය සාර්ථක ලෙස අවසන් කරනවා. වසා ගැටිති ආදියත් අයින් කරලා ශල්‍ය කර්මය නිමා වුණාට පස්සේ වෛද්‍යවරයා කියනවා KVSට පේන්නේ මේක ගොඩාක් දුර දිග ගිහිලා තියෙනවා කියලා. එතනින්ම ගාලේ කරාපිටියෙම මම එනවා කොළඹ ආසිරි එකට ඇවිල්ලා ආසිරි එකේදී බෝන් ස්කෑන් එකක් කරනවා. ඒ බෝන් ස්කෑන් එක කළාට පස්සේ තහවුරු වෙනවා මගේ බෝන් වලට ගිහිල්ලා කියලා. ඊගාවට MRI එකක් කරනවා. MRI එකෙන් හොයාගන්නවා කොඳු වැට පෙරට ගිහිල්ලා කියලා. ඉතින් ඊට පස්සේ කාන්ති පෙර මැඩම් යටතේ මාර්ගම පිළිකා රෝහලේදී මම ප්‍රතිකාර ලබනවා. මුලින්ම කිමෝ දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කරන්ට් එකට අල්ලලා ඒ වගේ ප්‍රතිකාර කරමින් දිගටම ප්‍රතිකාර කරමින් නැවත පරීක්ෂණ කරමින් ඔහොම යන අතරතුරේදී 2024 අවුරුද්දේදී නැවත වතාවක් හොයාගන්නවා මගේ අක්මාවට මෙම පිළිගාව නැවත වතාවක් පැතිරිලා කියලා. ඊට පස්සේ ඒ අවස්ථාවේදී කිමෝ දෙන්න අරගන්නවා. කිමෝ දීලා දැන් මේ වර්තමානයේ වෙනකොට මම කිමෝ ප්‍රතිකාර කරමින් ඉන්නේ. සාමාන්‍යයෙන් මම මාර්ගම අපේක්ෂා රෝහලට යනකොට ඒ දකින්න ලෙඩ්ඩු අතර ගොඩාක් දුක්ඛිත තත්ත්වයට පත් වෙලා ඊ타මාත්ම කෑම කණ්ඩ බොණ්ඩ වැරුව ඊ타මාත්ම දුක් විඳින ඒ වගේ රෝගීන් පිරිසක් දකින්නේ. ඒ වගේම මේ අවට වටාපිටාවේ හිටිය රෝගීන් ගැන බැලුවාමත් ඒගොල්ලොත් ඊ타මාත්ම ශරීරය වැහැරිලා ගිහිල්ලා ඊ타මාත්ම කෙට්ටු වෙලා දුර්වල වෙලා කෑම බීම ගන්න බැරුව ඒ වගේ ලොකු දුකක් විඳිනවා. ඇත්තටම කියන්න සතුටුයි. පෙර පිනකට වගේ මට එම தත්ත්වය බොහෝ දුරට අනිත් රෝගීන්ට අපේ සාපේක්ෂව බැලුවාම ගොඩක් අඩු මට්ටමක තියෙන්නේ. මම මේ වන විටත් මගේ රාජකාරී කටයුතු නොපිරිහෙලා කරගෙන යනවා. එදිනෙදා වැඩ කටයුතු හොඳින් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මට හැඟෙනවා මේ ආගමත් දහමත් එක්ක සිටින නිසා දෝ මේ තත්යකට ගින් හරි සමනය වෙලා තියෙන්නේ කියලා. ඉතින් මට පුළුවන් වෙච්ච හැම වෙලාවෙම ගොඩක් වෙලාවට දිනපතාම වගේ උදේ හවස ප ဋ ාණිය කියවනවා. හැම මාසෙම අනුරාධපුරයේ රුවන්වැලිසෑය ශ්‍රී මහා බෝධිය වැඳ ගන්න යනවා.
ගිය අවුරුද්ද පුරාවටම කැලණියේ විහාරය මාසෙට තියෙන පොයවල් 4ම වැඳගත්තා. ඒ වගේ ඉතින් ආගමික කටයුතුත් කරගෙන ඉන්නේ. අපි ඕනම කෙනෙක් ජීවත් වුණොත් ඒගොල්ලෝ මරණයටපත් වෙනවා. ඉතින් ලෝක ධර්මතාවය තමයි අපි ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා. ඉතින් මේ ධර්මතාවයේ අනුව ඒයින් සැලෙන්නේ නැතුව ඒ ධර්මතාවයට මුහුණ දීලා සමාජයට දෙයක් කරන්න පුළුවන් නම් ඒ දේ කරමින් පවුලේ දරුවා මට දියණියෝරු දෙනෙක් ඉන්නවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් කරගන්න මට පුළුවන් ආකාරයෙන් උර දෙමින් ජීවිතය ගත කරනවා. ඉතින් මට මේ වෙලාවේ සමාජයට කියන්න තියෙන්නේ මේ වගේ රෝගයක් හැදුනහම බය වෙන්න එපා, දුක් වෙන්න එපා, කනගාටු වෙන්න එපා. ලෝක ධර්මතාවයට අපි මුහුණ දෙන්න ඕනේ කියන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වෛද්‍ය ප්‍රතිකාර ටික හොඳට ගන්න. එතකොට අපි ඉන්න එක දවස හරි සතුටින් ජීවත් වෙන්න අපේක්ෂා කරන්න කියලා සමාජයට පණිවිඩයක් වශයෙන් මම දෙනවා. ස්තුතියි.